අද මම හදන්න යන්නේ දිවුල් කිරි. මේ දිවුල් කිරි එක හදන්න අද මම අරන් තිනවා දිවුල් ගෙඩියක්, පොල් කිරි වීදුරුවක් සහ සීනි හැඳි 4ක් අරන් තිනවා. මේ දිවුල් කිරි එක බොහොම ගුණදායකයි. මේක වතුර දාලා හදන්න පුළුවන් පොල් කිරි දාන්න නැතුව. ඒත් පොල් කිරි දැම්මම තමයි බොහොම ගුණදායක. දැන් අපි මේක හදන්නේ කොහොමද කියලා බලමු. බ්ලෙන්ඩර් කප් එකට දිවුල් ගෙඩිය ඉස්සෙල්ලාම දාගන්නවා. ඊට පස්සේ මේකට සීනි හැඳි 4ක් දාගන්න ඕනේ. ඒක රෙකෝඩ් වෙලා නැහැ. ඊට පස්සේ අපි අර කිරි වීදුරුව දාගන්නවා. මේ දිවුල් ගෙඩිය ගත්තී මේ දිවුල් වල ඇට අයින් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ දිවුල් ඇට වල සීනි මට්ටම අඩු කරන්න පුළුවන් ගුණයක් තියෙන හින්දා. දැන් අපි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕන. බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා මෙන්න තියෙන අපේ දිවුල් කිරි එක. මේක හොඳට ඇට පොඩි වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕන. දැන් අපි මේක වීදුරුවකට දාගමු. මම මේ යොදාගත්ත ප්‍රමාණයන් වලින්ම අමුද්‍රව්‍ය යොදාගත්තොත් දිවුල් බීම වීදුරු 2ක් හදාගන්න පුළුවන්. මේක බොහොම රසවත් සහ ගුණවත් පානයක්. ඒ වගේම මේකට සීනි වෙනුවට කිතුල් පැණි යොදාගෙන මේ බීම හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕන කූල් වෙන්න. මෙහෙම වුණත් ඔයාලට බොන්න පුළුවන්. ඒ වගේම දිවුල් ගෙඩියක් තෝරගත්තී. හොඳ දිවුල් ගෙඩියක් තෝරගන්න. ඇතුලේ පුස් වගේ බැඳලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම චූටි චූටි සත්තු ඉන්නත් පුළුවන්. ඒ නිසා හොඳ දිවුල් ගෙඩියක් මේකට තෝරගන්න ඕන.